මේ රට තමයි කෙනෙකුට ගොඩ යනවා නම් ගොඩ යන්න හොඳම රට. නමුත් එකාගෙන් කකුලෙන් අදින එක අපි නවත්තන්න ඕනේ. කිසිම කෙනෙක් දියුණු වෙනවට කැමති නැති මාරම පිරිසක් අපි අතර ඉන්නවා. කොයි වෙලාවෙද ඒ කෙනාට වලක් කපන්නේ? කොයි වෙලාවෙද ඒ කෙනාව වටන්නේ? මෙන්න මේ විදිහට හිතන සුළුතරයක් අපි අතර ඉන්නවා. ඒ පිරිසත් එක්ක අපිට ගමනක් යද්දී හරිම අමාරුයි. 2014 ඉඳලා ආපු ගමනේදී මට ගාපු ගැහිල්ලක් කතා කරලා වැඩක් නැහැ. පේජ් ගෲප් මේ ඔක්කොම එකතු කරලා වෙලා ඊට අමතරව පෞද්ගලිකව මගේම ප්‍රොෆයිල් එක කරා මට ගාපු ගැහිල්ල වැටෙනවා නම් වැටෙන්න තිබ්බා නැතිම වෙන්නේ. නමුත් මේ සෝෂල් මීඩියා එකේ කටයුතු කරද්දී තමයි යන්නේ නිවැරදි පාර නම් අන්දේ කොළුවෙක් බීරෙක් විදියට ඇහුම් නැති විදියට යන්න ඕනේ. අන්න එහෙම අපිට අපේ ජයග්‍රහණයට යන්න පුළුවන්. හැබැයි තමන් කරන්නේ හරි දෙයක් වෙන්න ඕනේ. තමන් කරන්නේ හරි දෙයක් නම් කවුරු මොන වගේවත් කමන්නේ ගොළුවෙක් බීරෙක් අන්දෙක් විදියට තමන්ගේ ගමන යන්න. මම පටන් ගත්තු මුල පුළුවන් නම් මිරිස් ගස් 10ක් හදලා දෙන්න බං කියපු පිරිසක් මම අතර ඉඳලා තියෙනවා. මොනවද බං ඔය කරන වැඩ? ගස් ලැබු ගස් 5ක් 6ක් හදාගෙන මොනවද ඔබ දාන වීඩියෝ? මොනවද බං ඔබට තියෙන පේපර් ක්වොලිෆිකේෂන්? මොනවද බං ඔබ ඔය කරන්නේ? බොලීලුවක් වෙන්න එපා බං. ඔය විදියට ගොඩක් දේවල් කියනවා. නමුත් මගේ ගමනම ආවා. ඒ සහෝදරය ඔබ සියලු දෙනාගේ සහයෝගය. කවුරු හරි ඉදිරියට යන්න යනවා නම් සහයෝගයක් දෙන්න. කෙල්ලෙක්ගේ දාන පෝස්ට් එකකට වීඩියෝ එක ලයික් එක කමෙන්ට් එක පුළුවන් නම් ෂෙයා පාරක් දාලා දාන්න. $1 එකක් හරි ආවොත් ඒ ඩොලර් එකත් අපේ ලංකාවට එතනින් හිටන්න. අපිට බැරි වුණත් ගොඩ යන එකෙක් ගොඩ යයි. අන්න ඒකෙන්ට තල්ලුවත්. ප්‍රවීණ කෘෂි උපදේශක නිහාල් රණසිංහ මහත්මයා තමන්ගේ වගාවත් එක්ක හැප්පෙමින් ඔට්ටු වෙමින් ඔහුගේ ගොවි පොළවල් වල ඔහුගේ වගාවන් වල හැසිරෙමින් කරපු වැඩේ පොතකුත් ලියාගෙන අදාවෙනේ. මම මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ජාතික රූපවාහිනියට ප්‍රායෝගික ගොවියෙකුට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඉතින් මමත් ඇත්තටම 1994 මම රසායනික වගාව පටන් ගන්නවා. ඊට පස්සේ 2014 තමයි මම කාබනික වගාවට නැඹුරු වෙන්නේ.